මම මෑතකදී හම්බුණා ලංකාවේ තිබෙන ඛනිජ පිළිබඳ විශාල ලෙස ගවේෂණ කරපු කණ්ඩායමක් මහාචාර්යවරු කණ්ඩායමක්. ඔවුන් ලෑස්ති පුල්මුඩේ ඛනිජ වල නිධිය දැන් ලබා ගන්න ප්‍රයෝජනය වගේ මුදල් ප්‍රමාණය වගේ 7-8 ගුණකින් වැඩි කිරීම සඳහා සැලැස්ම වුන් ගාව තිබෙනවා. අන්න එතෙන්ට අපි පණ පොවන්න ඕන. හොස්පිටල් නිධිය දැන් අපි පාවිච්චි කරන සම්පත් වලට අමතරව තවත් ඒවා නිෂ්පාදන වලට ගියොත් විශාල ප්‍රමාණයකින් ආදායම් උපයන්න පුළුවන්. පුල්මුඩේ ඛනිජ වල නිධියත් එහෙමයි. කිරිවාන ගල් නිධියත් එහෙමයි. උණු ගල් නිධියත් එහෙමයි. යපස් නිධිත් එහෙමයි. බේරුවල මොහොතේ තියෙන තෝරියම් විශාල මිලාදික තෝරියම් ඔක්කොම වටිනා සම්පත් අපිට තිබෙනවා. මන්නාරම් ද්‍රෝණියේ මෙගාවොට් 2000ක විදුලිය හදන්න පුළුවන්. සුළං බලයෙන් විතරක් මතක තබා ගන්න. සුළං බලයෙන් විතරක් මෙගාවොට් 2000ක්. අද අපේ රටේ තියෙන මෙගාවොට් 2000ක අවශ්‍ය 2500ක අවශ්‍යතාවයක් තිබෙනවා. රටේ මත දෛනික අවශ්‍යතාවය මෙගාවොට් 2000යි. මන්නාරම් ද්‍රෝණිය හුළං වල විතරක් හදන්න පුළුවන්. එතෙන්ට අපි තාක්ෂණය ගේන්න ඕන. එතන අපි කර්මාන්තේ පටන් ගන්න ඕන. අපිට අපි මොන විදියට කිව්වත් අපිට ඉතාමත් වාණිජ වටිනාකම් සහිත සම්පත් අපිට අඩුයි. අපිට තාම තෙල් නැහැ, අපිට ගෑස් නැහැ, අපිට රත්තරන් නිදි නැහැ, තුත්තනායක නිදි නැහැ, තඹ නිදි නැහැ.